යාළුවනේ අද ඇවිල්ලා තියෙන්නේ ඉතින් අපි පාලු හොස්පිටල් එකකට තමයි ඉතින් ලොකු ගමනක් තමයි අද යන්නේ ඉතින් මෝචරි කාමරයක් බලන්න තමයි යන්නේ පැරණි හොස්පිටල් එක අවුරුදු ගාණක් පරණ හොස්පිටල් එකක ඉතින් හොල්මන් තියෙනවා ඉතින් ඇත්තටම ඔයාලට පෙන්වන්නේ ඒ අත්දැකීම මම මෙහෙම කිව්වට බෑ ඉතින් ඔයාලට ඒ අත්දැකීම ඒ විදිහටම පෙන්වන්න ඕනේ ඉතින් අපි ගිහිල්ලාම තමයි දැන් බලන්න යන්නේ ඉතින් ගිහිල්ලා බලමු කොහොමද ඒ කියන්නේ අපි මේ මෝචරි කාමරේ තියෙන විදිහ ඒ විදිහ ඔක්කොම බලන්න සාමාන්‍ය පොඩි හොස්පිටල් එක ලොකු නෑ ඉතින් පොඩි හොස්පිටල් එකට තමයි යන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා. ඔයාලට මේ විදිහටම අරන් එන්නම්. ඉතින් අපි ගිහිල්ලා බලමු එහෙනම්. ඉතින් යාළුවනේ මේ තමයි හොස්පිටල් එක ඇතුළ. ඉතින් මම දැන් යන්නේ ඔයාලට ඉතින් ඇත්තටම ඉතින් භයානකයි. භයානක තත්යකට තව මුහුණ දෙන්න වෙලා තියෙන. ඉතින් මම ඔයාලට වීඩියෝ එක ගේන්නත් ඕන හින්දා මම ඉතින් මට යන්න වෙනවා ඇත්තටම වීඩියෝ එක ඔයාලට මේ විදිහට අරන් එන්න. ඉතින් අපි එහෙනම් ගිහිල්ලා බලමු මේ මෙතන තමයි හොස්පිටල් එකේ යන පාර. ඒ කියන්නේ ඇතුළේ මේ බිල්ඩින් එකකින් ඇතුළේ යන්න ඕනේ. ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා බලන්න. ඉතින් එහෙනම් මත් ගිහිල්ලා බලමු. යම්. මෝචරි කාමරේ ඉතින් අපි ගිහිල්ලා ඇතුළට බලමු කොහොමද කියලා ඉතින් බලන්න ඉතින් භයානකයි ඉතින් ඇතුළේ එන්නත් භයානකයි අපි ගිහිල්ලා බලමු මේ තමයි ලෑල්ල ඔය ඇතුළ බලාගත්ත ඒක ඔයාලට ගඳකුත් එනවා ඉතින් මේ සිංක් එක ඉතින් මෙතන තමයි අපේ මේ බොඩිස් එක තියන්නේ ඉතින් මෙතන තියලා තමයි පරීක්ෂණය පවත්වන්නේ ඉතින් කොරෝනා ලැබෙදින් ඉල්ලා ඉතින් පරීක්ෂණය පවත්වන්නේ මෙන්න මෙතන ඉතින් ඔයාලට මේ ලෑල්ල මෝචරි කාමරේ පෙන්නන්න මේක ඉතින් අර ලොකු මෝචරි කාමරයක් නේ පොඩි හොස්පිටල් එක මෝචරි කාමරයක් ඉතින් ලොකු වගේ ඉතින් අයිස් කියන්නේ පිච් ඉතින් තියෙනවා ඉතින් ලොකු වගේ ඉතින් මේක මේ ඇත්තටම කියනවා නම් පොඩි මෝචරි කාමරයක් ඉතින් මේ පේනවා ඉතින් ඇත්තටම කියනවා නම් මේක ඉතින් විශාල ලොකු නෑ සාමාන්‍ය පොඩි මෝචරි කාමරයක් ඉතින් පාළු වෙලා තියෙන දැන් ගොඩාක් මිනි මෙතන ඒ කියන්නේ මේ
හොස්පිටල් එකෙන් ඇතුලෙන් මැරුණාට පස්සේ ඉතින් මෙතෙන්ට ගෙනවිල්ලා තමයි ඉතින් පරීක්ෂණේ පවත්වන්නේ කොරෝනෙල් එන කාලේ ඉතින් මෙතන තමයි වෛද්‍යවරු ඇවිල්ලා පරීක්ෂණේ පවත්වන්නේ. ඉතින් මේ මෝචරි කාමරේ ලොකු හොස්පිටල් එකකට ගියත් ඉතින් ඇත්තටම ඉතින් මේ වගේ තැනකට ගේනවා ඉතින් මේ ඇතුලේ බොඩි එක තියන්නේ මොකද මේ වගේ මෝචරි කාමරයකට ගෙනවිල්ලා තමයි ඉතින් මෙතන තියලා තමයි පරීක්ෂණ කටයුතු මේ ලෑල්ලේ තියලා තමයි පරීක්ෂණ කටයුතු පවත්වන්නේ. ඉතින් මේ දැන් ලොකු හොස්පිටල් එකක් ගත්තාම නම් සීතකරණ ඉතින් තියෙනවා ඉතින් බොඩි එක දාන්න ඉතින් මේ බොඩි එකේ ඉතින් මේ සවුත් වෙන නිසා ඉතින් මේකේ එහෙම පාසුකමක් නැහැ. මේක පොඩි හොස්පිටල් එක මෝචරි කාමරයක්. ඉතින් මේ ඇත්තටම කියනවනම් ඉතින් අපි කවුරුත් මැරෙනවා. ඉතින් අපට එන්න වෙන්නේ ඉතින් අන්තිමට ඉතින් මේ වගේ තැනකට තමයි. ඉතින් ඔයාලට මම පෙන්නන්නම් මේ ඇතුළ. ඉතින් බලා ගන්න ඉතින්. ඉතින් යාළුවනේ මේක ඇත්තටම හොල්මන් ඉන්නවා කියනවා කට්ටිය. ඉතින් මෙතන මේ එහා පැත්තේ මිනි පිටියක් තියෙනවා. ඉතින් මේ මෝචරි කාමරේ ඉතින් ඇතුලේ ඉඳන් කට්ටිය දැකලා තියෙනවා ගෑනු කෙනෙක් යනවා සුදු සාරියක් ඇඳගෙන. ඉතින් මෙතන එහා පැත්තේ වැව තියෙන්නේ යාළුවනේ. ඉතින් මෙතනත් හොල්මන් කරනවා කියලා මේ ගම්මුන් කියනවා. ඉතින් අපි දැන් රෑ වලට එක්ස්පීරියන්ස් එකක් ගේන්න ඕනේ. ඉතින් හොල්මන් ඉන්නවා කියනවා. ඒත් අපට ඔයාලට එක්ස්පීරියන්ස් එකක් ගේන්න ඕනේ ඉඳ අපි part 2 එකෙන් මේ වීඩියෝ එකෙන් හමු යමු රාත්‍රී කාලයක. ඉතින් අපි මේ වීඩියෝ කියනවා රාත්‍රී මේ කියන්නේ වෙන දවසක අරන් එනවා මේ වීඩියෝ එක. ඉතින් එහෙනම් ඉතින් අපි මෙතනින් සමුගණ යන්න ඉතින් නැවතත් එන හමු යමු. ඉතින් උඩ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරලා මට සපෝට් එකක් දෙන්න. ඉතින් මම නැවතත් මේ වීඩියෝ අරන් එනවා. එහෙනම් ඉතින් අද මෝචරි කාමරෙන් සමු දෙන්න යන්නේ යාළුවනි.